ada කොහොමද ඉස්සර කොහොමද වීඩියෝස් දාන්න බෑ දවසකට එක වීඩියෝ එකක් කරනවා. පුතේ අද මම ඔයාලට මේ අපේ භාෂාවෙන් පැණි බූන්ජි කියනවා ඒ දවස්වලා පැණි වලලු කියනවා. මම ඔයාලට ඇඹුල් කෙසෙල් ගෙඩියකුයි ඊසුරි ඇඹුල් කෙසෙල් ගෙඩි උඳු පිටි වලනුයි මම පුතාලට පැණි වලලක් හදන විදිය කියන්නම්. හරිම රසයි ගුණදායකයි. තේරෙනවද? මේකට පහන් පිටි යන්නේ නැහැ. පැහැදිලිද පුතේ? මේකට පුතේ පහන් පිටි දාන්නේ නැත්තේ ඒක හේතුවක් මේක ගුණදායකයක්. මේකට අපි දානවා හාල් පිටි. ඒ වගේම ඇඹුල් කෙසෙල් එක ගෙඩියම පොඩි පෝෂණයක් හදන්නේ උඳු පිටි පොඩ්ඩයි. හදන විදිය බලන්න තමන්ගේ දරුවෙක්ට හරි හදලා දෙන්න ඕන හොඳේ. මේකේ තියෙනවා පුතා උඳු පිටි හාල් පිටි මේ ඇඹුල් කෙසෙල්. පැහැදිලිද? ඇඹුල් කෙසෙල්. මේක දැන් කලවම් කරලා මම පුතාට මික්සරේ හදලා පෙන්නන්නම්. වතුර චූට්ටක් දාලා හදන විදිය වීඩියෝ එකෙන් ටක් ගාලා බලන්න. ඉතින් කලවම් කරගත්තා ලුණු පොට්ටක් දාලා වතුර චූට්ටක් දාලා බලන්න මේ ලස්සනට කලවම් කරගත්තා. හොඳයි. ඊළඟට මම මේක දානවා පයිපින් බෑග් එකට පොඩ්ඩක්. හොඳ පයිපින් බෑග් එකට මේම දාලා මෙන්න මේ වගේ ලස්සනට අපිට පුළුවන් වලල්ල කරකවන්න. තේරුණාද පුතේ? ඔයාගේ ආදරණීය බිරිඳට හැමෝටම මේ බලන්න එන ලස්සනයි. මාන ලස්සනයි පුතේ ඇඹුල් කෙසෙල් වලින් පැණි වල. හිතා ගන්න පුළුවන්. ඇඹුල් කෙසෙල් වලින් පැණි වල. ඒක තමයි පුතේ ෂෙෆ් ඩී මහගෙදර කියන concept එකේ එකම දේ. මේ බලන්න මේ ලස්සනට එන විදිය මේ දැක්කම ආසෙ හිතනවා පුතේ. ලස්සනට එක පින්බිලා එන විදිය දැක්ක නේද? අපි ඊළඟට බලමු. ඔක සුගර් සිරප් එක්ක. හොඳයි. මම දානවා මම පැණි ටිකක් එහෙම නැත්නම් සීනි අපි කියන අපේ භාෂාවෙන් සීනි කර කරලා කියලා. සීනි තේරුණා? එහෙම කළා අපි පැණි පාට ගමු. හොඳයි පොඩ්ඩක් ඉන්න. බැදගත් එක බලන්න ලස්සන පාට. බැදගත් එක අපිට පුළුවන් පැණි එක දාලා මේම තියලා ටිකක් ගෙනත් දෙන්න පුතේ පොඩි ප්ලේට් එක. මේක හොඳට පොඟවලා තියන්න ඕනේ. 6-7ක් 8ක් දාලා පොඟවන්න ඕනේ. මේල සිංහල අලුත් අවුරුද්දට හදන්න ඇඹුල් කෙසෙල් පිටි ආල් පිටි පොඩ්ඩයි උඳු පිටි චූට්ටයි ලුණු සුගර් පොඩ්ඩක් මාදේවලට දුවන්න ඕනේ නෑ පුතේ. මේ බලන්න කොච්චර ලස්සනද කියලා බලන්නකො මේ රසනේ හොඳ. ගන්ධපල්ල මේ ලංකාවට ලංකාවේ මොනවද නැත්තේ පිටරට කෑම කන්නේ මොකටද මේ තියෙන්නේ සුපිරි පුතේ කියන්න වටිනවා දිව්‍ය ලෝකයි.